කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. සමා වෙන ගොඩ කාලෙකින් මට වීඩියෝ එකක් කරන්න බැරි වුණාට ඉතින් අද වීඩියෝ එකෙන් මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරන්න. මම ඔයාලන්ට කලින් වීඩියෝ එකකින් කිව්වා මම ඔඩිනරි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් ප්ලේස් කරා කියලා. ඇත්තට මේ ඕඩර් එක ඇවිලත් මාසයකටත් වඩා වැඩි මට වීඩියෝ එක කරන්න බැරුව ගියා. ඉතින් මේ තමයි මේ ඕඩර් එක අන්බොක්ස් කරන්න කලින් මම පොඩ්ඩක් මේ ඔඩිනරි බ්‍රෑන්ඩ් එක ගැන සහ මේ කම්පැනි එක ගැන පොඩ්ඩක් විස්තර ඔයාලට කියන්න. මේ ඩිසයින් කියන ආයතනය යටතේ තමයි ඔඩිනරි බ්‍රෑන්ඩ් එක නිපද වෙන්නේ. එහෙම නැත්නම් ද ඇබ්නෝමල් බියුටි කම්පැනි. මේ ආයතනය යටතේ නිපද වෙන තව බ්‍රෑන්ඩ්ස් කිහිපයක්ම තියෙනවා. ඒ වගේම නියෝඩ්, හයිලමයිඩ්, ලූෆා සහ දි ඔඩිනරි කියන බ්‍රෑන්ඩ්ස් හතරම මේ කම්පැනි එක යටතේ තමයි නිපද වෙන්නේ. මේ අතරින් ඔඩිනරි බ්‍රෑන්ඩ් එක ගොඩක් ජනප්‍රිය. මොකද මේකේ තියෙන මේ ප්‍රයිස් එක ගොඩක් අඩු නිසා. ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට්ස් වල තියෙන effective results එක නිසා. අනිත් බ්‍රෑන්ඩ්ස් වල ඒව ගැන කතා කරොත් මේ ගොඩක් expensive. මට මේ ඕඩර් එකට ගිය ඔක්කොම සල්ලි මදි ඒකෙන් එකක් නැත්නම් දෙකක් ගන්න. ඉතින් ඒ තරම් expensive. හැබැයි ගොඩක් effective ඇති ඔඩිනරි එකටත් වඩා. මේ ඩිසයින් කියන ආයතනය 2013 තමයි පටන් අරගෙන තියෙන්නේ. මේ බ්‍රෑන්ඩ් එක ගොඩක් මේකේ තියෙන හොඳ රිසල්ට්ස් සහ ප්‍රයිසස් නිසා ගොඩක් ලෝකෙ හැමතැනම ජනප්‍රිය වෙන්න ගත්තා. ඉතින් යාළුවා කියන විදිහට යාළුවගේ මේ ප්‍රොඩක්ට්ස් හැම මිනිත්තුවකම ලෝකෙ කොහේ හරි රටක විකිනෙනවා. ඒ වගේම තමයි ගොඩක් දියුණු රටවල් වල මෙයාලගේ ස්ටෝර්ස් තියෙනවා. ඊට අමතරව ඔන්ලයින් මෙයාලගේ වෙබ්සයිට් එකෙන් ඕල්මෝස්ට් හැම රටකටම ඩිලිවර් කරනවා කියලා තමයි යාළුවා කියලා තියෙන්නේ. අපේ රටට ඕඩර් එක ගෙන්න ගන්න විදිය මම ඕගලන්ට තව ටිකකින් කියන්නම් කොහොමද කියලා. හැබැයි මම මේ සැරේ මේ ඕඩර් එක දාන්න ගියේ නැහැ ඩිරෙක්ට් අපේ රටට. මම මගේ USA වල ඉන්න යාළුවෙක්ගේ ඇඩ්‍රස් එකට තමයි දාලා. එයා මට එහෙන් මෙහෙට ෂිප් කරේ. මොකද කලින් මම රෑ බියුටි එකෙන් ප්‍රොඩක්ට්ස් වගේ ඕඩර් කරන්න ගියාම ඒගොල්ලන් කියලා තියෙන විදිහට ඩිලිවර් කරනවා කියලා හැම රටකටම. හැබැයි මම ඕඩර් එක ප්ලේස් කරන්න යද්දි ඩිලිවර් කරන්නේ නැහැ කියලා තමයි දැක්කේ. ඉතින් ඒ නිසා මට ෂුවර් නැති නිසා මම මගේ යාළුවාගේ ඇඩ්‍රස් එකට මේ ඩිලිවර් කරගත්තේ. මම හිතාගෙන ඉන්නවා මගේ ඊළඟ ඕඩර් එක කෙලින්ම ඩිරෙක්ට් අපේ රටටම ගෙන්න ගන්න. මම එහෙම ඕඩර් එක ප්ලේස් කරොත් මම ඔයගලන්ටත් කියන්නම්. මේ ප්‍රොඩක්ට්ස් හදන්න යූස් කරන අමුද්‍රව්‍ය හැම දෙයක්ම ස්කින් ලයිනින් වලට යූස් කරන ඇසිඩ්ස් ಜಾති භාවිතා කරලා තමයි හදන්නේ. මට මේ ඕඩර් එකට ලංකාවේ මුදලින් 31811ක් ගියා මේ ඕඩර් එකම ප්ලේස් කරන්න. ඒක ඩොලර්ස් වලට කන්වර්ට් කරලා ගෙව්වේ. ඊට අමතරව shipping සහ tax වලට මම ලංකාවට ගෙවන්න උනා 15500ක්. එතකොට ටෝටල් එක 47300 ගානක් වගේ තමයි මට ගියේ. මම අන්බොක්ස් කරලා පෙරන ඕඩර් කරපු ඒවාල විස්තරේ දාලා මේ වගේ බිල් එකක් එවලා තිබ්බා. ඉස්ලාම මම පෙන්නන්නම්. මේක තමයි මම පාවිච්චි කරේ GF solution එක. මේක පාවිච්චි කරන්නේ මේ මූණේ marks blemishes ඒව වලට මුණ ලයිට් වෙනවා කියලා තියෙනවා. මම මේක පාවිච්චි කරා. මේ amino acid lip balm එක මම ඕඩර් කරා. ඒක තාම පාවිච්චි කරේ නැහැ. ගොඩක් අය අහනවා කොහොමද මේ ඔරිජිනල්ස් හොයාගන්න කියලා. ඇත්තටම ඔරිජිනල්ස් හොයාගන්න හරිම අමාරුයි. මොකද ෆේක්ස් හදන ඔරිජිනල්ස් වගේ පැකේජින් එකේ ඉඳලා එහෙමයි. ඉතින් Tamanට ඇත්තටම විශ්වාසයකින් ගන්න පුළුවන් මම මේ ඔරිජිනල් එකම පාවිච්චි කරන්න කියලා. යාළුවගේ වෙබ්සයිට් එකකින් හරි හෝ මේගොල්ලන් මේ ප්‍රොඩක්ට්ස් ගෙනන හරි තැනකින් ඔයගොල්ලන් ගත්තොත්. ඊළඟට මම ඇල්ෆා බියුටින් සිරම්ස් දෙකක් දැම්මා. එකක් මගේ ෆේස් එකට, අනිත් එක ඔයගලන් දන්නවා මම බොඩි ලෝෂන් එකක් යූස් කරනවා ඇල්ෆා බියුටිනුයි නයිසිනමයිඩ් සීරම් එකයි මික්ස් කරලා හදාගත්තු ඒකට. මේ හැම පැකේජින් එකක් ඇතුළෙම මේ වගේ මේ ප්‍රොඩක්ට් එකට අදාළ ඩිස්ක්‍රිප්ෂන් එකක් එක පොඩි චිට් එකකුත් තියෙනවා. මම දන්නේ ෆේක්ස් වල මෙහෙම එනවද කියලා. ඊළඟට hyaluronic acid. hyaluronic acid එක මම ඕඩර් කරේ ටිකක් ඉන්න. hyaluronic acid එක මම ඕඩර් කරේ මේ දෙක එකට මික්ස් කරලා ගන්න. niacinamide powder එක මේ තියෙන්නේ. මම මේ දෙක ඕඩර් කරේ මගේ open pores වලට මේ powder එකයි hyaluronic acid serum එකයි දෙක එකට මික්ස් කරලා පාවිච්චි කරන්න ඕන නිසා. දකින්න hyaluronic acid එකක් පෙන්වන්න.
hyaluronic acid එක. මේ niacinamide දෙක මේක 30 ml මේක 60 ml 60 ml එක මගේ body lotion එකට mix කරන්නයි ගත්තේ. ඒකත් ඉන්නකෝ කරලා බලන්න. ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් නම් කොහොමද මේ ඔරිජිනල්ස් එන්නේ කියලා ඒක ලොකු දෙයක්. මේ තියෙන පිටිපස්සේ පැකේජින් එකේ බාකෝඩ් එකක් තියෙනවා. මම ඕඩර් කරා බොඩි ලෝෂන් එක සැල්සිලික් ඇසිඩ් ordinary brand එකේ සැල්සිලික් ඇසිඩ් බොඩි ලෝෂන් එක සැල්සිලික් ඇසිඩ් වලින් ගොඩක් ස්කින් එක ක්ලියර් වෙනවා ලයිට් වෙනවා. ඉතින් මට මේක try කරන්න ඕන වුණා. තමයි ඒක. මේ ප්‍රොඩක්ට්ස් වල ඇත්තටම රිසල්ට්ස් පාවිච්චි කරලා කියන්න දෙයක් නැහැ. ඔයගලන්ට ඔරිජිනල් එක හම්බුණා කියන්නේ රිසල්ට්ස් 100%ක් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මම ඕඩර් කරා එතකොට කීයක් ඕඩර් කරාද 1 2 3 4 5 6 ප්‍රොඩක්ට්ස් 9ක් ඕඩර් කරලා තිනවා. ඒ වගේම මට මේ ප්‍රොඩක්ට්ස් 9 ගන්න වියදම් වුණේ රුපියල් 47000 ගාණක් shipping සහ tax උත් එක්ක. සමහරට මෙහෙන් ලංකාවෙන් ගත්තනම් මට මීට වඩා ගාණක් මේකට ගෙවන්න වෙන්න පුළුවන්. ඒ වගේම ඔරිජිනල් ඒවා හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මම ඔයගලන්ට දැන් කියන්නම් කොහොමද මේ ordinary website එකෙන් ලංකාවට මේ order එක place. මේ තියෙන ordinary website එක. මේ cafe nandai solution එක මට ගිය සැරේ දාන්න අමතක වුණා. ඊළඟ සැරේ මම අනිවාර්යෙන් මේක දානවා. මේක ගොඩක් හොඳයි. ඉස්සෙල්ලාම මෙතන ඔයාගේ details දාලා account එකක් create කරලා sign in වෙන්න ඕන. ඊට පස්සේ country එක select කරන්න තියෙන්නේ. මෙතන තියෙනවා එයාලා almost හැම රටකටම deliver කරනවා කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ continue to Sri Lanka site කියලා ඔයාලට උමනා කරන products cart එකට add කරලා proceed කරන එක. $250කට වඩා purchase කරොත් shipping free වගේම මෙතන mention කරලා නැති රටවල් වලට ship කරනවා නම් $38කුත් charge කරනවා කියලා මෙතන මේ international කියලා දාලා තියෙන එක. එයාලගේ වෙබ්සයිට් එකේ ගොඩක් විස්තර තියෙනවා. මම මේ වෙබ්සයිට් එකේ link එක description එකෙන් දාන්නම්. ඔයාලට අනිවාර්යෙන් ලංකාවට ගෙන්නද්දි tax එකකුත් ගෙවන්න වෙයි. ඉතින් හිතනවා මේ වීඩියෝ එක කාට හරි වැදගත් වෙයි කියලා. මේ විස්තර තමයි මම share කරන්න ඕන වෙලා තිබ්බේ. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.